උදේට මුං යට කිරිබතක් කන්න තියෙනවා නම් හැමෝම ආසයි. මමත් ආසයි. මම හිතුවා අද උදේට මුං යට කිරිබතක් හදන්න ඕනේ කියලා. මං ඒ හින්න සුදු හාල් ලිපේ තිබ්බා. ඒකට වතුර දාලා තියෙන්නේ. දැන් මම ඒකමම ටිකක් පොඟව ගත්ත මුං යට ටිකක් දානවා. ටිකක් දැම්මත් හොඳයි. තව ටිකක් දාන්න. නෝ තමයි මුං යට කිරිබතට මම හදන්න පටන් ගන්නෙ. දැන් මේ බත හාලුත් දාලා මුං යටත් දාලා වතුරක් දාලා තියෙන්නේ මල් ලුණු දැම්මේ නැහැ තාම. මම මේක මෙහෙමම තැම්බෙන්න අරිනවා. හරි දැන් අපි බලමු තැම්බිලාද කියලා. මේක පිරමීඩ් හොඳයි තැම්බිලත් එක්ක. දැන් අපිට තියෙන්නේ කිරි ටිකක් දාන්න. කිරි එක මෙහෙම කරලා ගත්තා අරන් ඉවරලා කිරි ඉතිරෙන්න කිරි හිතාගෙන කිරි ටිකක් දාමු. හරි උපු කිරි ඒකින් මම තරමක් දාන්නේ. කිරි ප්‍රමාණය ඇති. දැන් ඉතින් කිරිබතක් මෙහෙම ලිපේ තිබ්බහම අපිට එහෙට මෙහෙට යන්නත් බෑ චුට්ටක් වෙලා ඒක ගැන වමනාවෙන් බලන්න ඕනේ. මොකද අඩිය අල්ලන බලන උපු කිරි සහ හාල් වල තියෙන පිටි ගතිය තියෙන හනවනේ හාල් වල. ඉතින් එතකොට ටක් ගාලා නැටි හට්ටි වලට ටක් ගාලා අල්ලනවා. ඒකින්ද චුට්ටක් නැගී දෙන්න මේක මෙන්න මෙහෙම උරු ගන්න ගමන් දැන් අපි මේකට දාමු ලුණු ටිකක්. මෙන්නකො ලුණු ටිකක් දාගන්න. ලුණු ටිකක් දාන්න. කියලා ඉතින් මේකත් එක්ක ඉන්න තමයි තියෙන්නේ. මුං යට කිරිබත් රසමරස දෙයක් තමයි. මුං යට කිරිබත් වල රස වගේම තමයි ඒකේ ගුණ. ඒක හරි ශීතකාරක දෙයක්. මුං යට කියන්නේ ශීත දෙයක්. ඒ වගේම තමයි කිරිබතුත් එහෙමයි ශීතකාරකයි. කිරිබත් කනවා නම් කන්න ඕනේ. උදේ වරුවේ තමයි ගොඩක් මේ ටිකක් කෑ මම අහලා තියෙනවා. රැටත් කිරිබත් හදාගෙන කනවා කියලා. එක එක්කෙනා කැමති සහ ආසාව. නමුත් පීනස සෙම් රෝග තියෙන අයින්ට උදේ 10න් ඉස්සෙල්ලා තමයි මේවා කන්න ඕනේ. එතකොට තමයි මේකේ ගුණයක් වෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ ලෙඩ වෙන්න බලනවා. දරුවන්ට එහෙම දෙනවා නම් මුං යට මිශ්‍ර කිරිබත් සහ නිකන් කිරිබත් ගොඩක් වෙලාවට උදේ වරුවේ දෙන්න. දීලා උණු වතුර එකක් බොන්න එහෙම දෙන්න. නාවන්න යන්න එපා. පොඩි බබාලා කිරිබත් කාලා මුං යට කිරිබත් මුං යට කිරිබත් කාලා ඉවරලා පොඩ්ඩක් එතකොට සෙමට බර වෙනවා. ඉතින් ගුණ දේවල් හරිම ගුණයි. මාර ගුණයක් තියෙන්නේ. බඩවල් ඇත්තටම ලෙඩ රෝග ගොඩක් නැති වෙන ගතිය තියෙනවා. මොකද බඩ හරි කූල් වෙනවා. ඉතින් මේ ඔයගලන්ගේ ඇඟිපතේ තියෙන දැන් මහන්සිය දෙහෙට්ටුව ඒකත් නැති වෙනවා. ඒ කියන්නේ අපිට කිරිබත් කෑවම නිින්ද යන්නේ. අපිව හරියට අපිව ප්‍රබෝධමත් වෙනවා. ඇඟ ඇතුලේ තියෙන උෂ්ණ ගතිය පහව යනවා. එතකොට අපිට මේ ගොඩක් වෙලාවට ඇඟ සැහැල්ලු වෙනවා. ඇඟ සැහැල්ලු වෙලා කිරිබතේ තියෙන හැම ගුණයක් එකම තමයි අපිට අර නිදිමත ගතියක් එන්නේ. කිරිබත් කෑවම නිදිමත ගතියක් එනවා කියලා කියන්නේ ඒකයි. අපි හැබැයි නිදිමත කා නිදා ගන්න හොඳ නැහැ. ඔන්න දැන් මුං යට කිරිබත හරේ මේක නැටි හට්ටියේ හින්දා මේ ඉක්මනින්ම දිය බහැලා දැන් ඇවිල්ලා තියෙන ගානට මට හරි ලේසි මේ මැටි ලොකු හට්ටියක හදන හින්දා මට මැටි මුට්ටි රෙඩි මේක ආසෙන්දයි මම හදන්නේ. ඕගොල්ලොත් මැටි හට්ටියක කිරිබත් හදලා බලන්න පොඩි ගතියක් තියෙනවා ඈ. හැමදාම ඉතින් අපි මුට්ටි වල උහුවෑනේ බත හදුවොත් මුට්ටියේ. ඉතින් අද මේ හට්ටියක හදලා. පොඩි ලේසි. නෑ දැන් ඉවරයි. මේක කළා. දාගමු අපි. ඉපත් ඉන්න ගමන් ඕෆ් කරමු. මේ තියෙන්නේ දැන් මෙන්න මෙහෙම තමයි. එතකොට මේක කන්න අපි ලුණු මිරිසකුත් හදාගත්තා. මෙන්න මෙහෙම. බලන්න මෙන්න මෙහෙම ලුණු මිරිසකුත් හදාගත්තා. මේකෙන් මෙහෙම ටිකක් පැත්තකට තියාගත්තාම කන්න පුළුවන් ඉතින් හොඳට. එහෙම තමයි අද මුං යට කිරිබත් හැදුවේ.